අපි හැමෝම දුවන්නේ හෙට දවස ජය ගන්න. ඒත් ඒ දුවන අතරතුර අපිට මුල් රූට්ස් අමතක වෙනවා. සෝල් නුවර අහස සෙමින ගොඩනැගිලි අතරේ අතීතයේ සුවඳ අරන් ආපු පුංචි නවාතැනක් තියෙනවා. ඒ තමයි සෝල් නම්සාන් හැනොක් ගුගක්දම්. අද මම ඔබව රැගෙන යන්නේ හිතට සුවයක් සහ දෑසට ප්‍රියදසුන් මවන ඒ අභිමානවත් කොරියානු උරුමය වෙතට. ඉතින් ආයුබෝවන් කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා SD World with Life YouTube නාලිකාවට. මෙම ස්ථානය 1998 දී නිල වශයෙන් විවෘත වුණේ කොරියාවේ සම්ප්‍රදායික සංගීතය සහ කලාව රැකගැනීමේ අරමුණින්. මෙහි විශේෂත්වය තමයි මෙහි ඇති ගෘහ නිර්මාණ ශිල්පය හැනොක් නමින් හැඳින්වෙන මේ සාම්ප්‍රදායික නිවාස රටාව. සොබාදහම සමග කොයිතරම් බද්ධ වෙලාද කියනව නම් මෙහි ඇතුළත උෂ්ණත්වය පවා ස්වාභාවිකව පාලනය වෙනවා. මෙය පිහිටා තිබෙන්නේ නම්සාන් ගොල් හැනොක් ගම්මානය තුලයි. මෙහි තිබෙන සෑම අඟලක්ම නිර්මාණය කරලා තියෙන්නේ කොරියානු ජාතිකයන්ගේ සංස්කෘතිය අනන්‍යතාවය ලෝකයට කියාපාන්න. ඇයි මිනිස්සු මේ තැනට එන්න මෙච්චර කැමති? ඒකට ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. ආධ්‍යාත්මික සැනසීම, නගරයේ ഘോഷාවෙන් මිදිලා Tamanගේම හිතත් එක්ක කතා කරන්න පුළුවන් නිහඬ පරිසරයක් මෙතන තියෙනවා. ඒ වගේම සජීවී අත්දැකීම්. මෙහිදී කොරියානුවන්ගේ සාම්ප්‍රදායික සංගීතය සජීවීව අපිට රස විඳින්න පුළුවන්. ඒ නාදය හදවතට දෙන සහනය වචනයෙන් විස්තර කරන්න බෑ. ඒ වගේම කාලතරණය සාම්ප්‍රදායික හන්බොක් ඇඳුමකින් සැරසිලා මෙහි ඇවිදින විට දැනෙන්නේ 21 වෙනි සියවසේ නෙමි. මීට වසර 100 ගානකට පෙර විසූ රජ දවසක ඉන්නවා වගේ. ඔබත් නම්සාන් හැනොක් ගම්මානයට ආවොතින් මෙහි ඇති රඟහලට යන එක අමතක කරන්න නම් එපා. එය නිර්මාණය කරලා තියෙන්නේ ශබ්ද විකාශන යන්ත්‍ර නොමැතිව ස්වභාවිකම සංගීත රාවය මුළු ශාලාව පුරාම පැතිරෙන ආකාරයට. එමෙන්ම සෝල් නුවර උසම තැනක ඉඳන් මුළු නගරයම බලන අතරතුර මේ පැරණි ගම්මානයේ සිරියාව විඳීම අමුතුම අත්දැකීමක්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන, ඔබ දන්නවාද සෝල් නුවර අපි හැමෝම ඇවිදින මේ පොළොව යට තවත් වසර 400කින් විවෘත වෙන්න බලාගෙන ඉන්න අතිවිශාල රහසක් නිදන් කරලා තියෙනවා කියලා. යන් එතන දොරටුවට මම ඔබව එක්කගෙන යන්න. 1994 වසරේදී සෝල් නගරය කොරියාවේ අගනුවර බවට පත් වෙලා වසර 600ක් පිරිනැමීම නිමිත්තෙන් තමයි මේ කාල කරඬුව මෙතන තැන්පත් කරලා තියෙන්නේ. මෙහි විශේෂත්වය වන්නේ මෙය විවෘත කිරීමට නියමිත දිනය. ඒ සෝල් නුවරට වසර 1000ක් පිරෙන දවසේ. එනම් වසර 2394 නොවැම්බර් 29 වෙනිදා. ඒ කියන්නේ අපෙන් පස්සෙන් එන පරම්පරා 4-5කට පස්සේ.
මෙහි ඇතුළත අඩි 15ක් පමණ ගැඹුරට වන්නට විශේෂ පෙට්ටියක බඩු වර්ග 600ක් අඩංගු වෙනවා. එදා ජීවත් වුණු මිනිසුන්ගේ ඇඳුම්, ආහාර වර්ගවල ආකෘති, CD තැටි සහ ලියකියවිලි පවා මෙහි තියෙනවා. බලන්න මේ පොළොව මත කොටා ඇති පණිවිඩ දිහා. මුළු ලෝකයේ මේ ප්‍රධාන නගරවල නගරාධිපතිවරු එදා එවපු පණිවිඩ අදටත් මෙතන මැකෙන්නේ නැතුව තියෙනවා. ලෝකයම එකතු වෙලා අනාගතයට දුන්න තෑග්ගක් වගේ මේක. මිනිස්සු මේ ස්ථානයට ආදරය කරන්නේ මෙතන තියෙන අමුතුම නිහඬතාවය නිසායි. මේ තැනට ආවම අපිට දැනෙන්නේ අපිත් ඉතිහාසයේම කොටසක් කියලා. අපේ ජීවිතේ කොච්චර කෙටි වුණත් අපි ඉතිරි කරලා යන දේවල් තව වසර 100 ගණනක් පවතිනවා කියන එක ඒක හිතට ලොකුම සැනසීමක් දෙනවා. ඉතින් ඔබත් අනිවාර්යයෙන්ම කොරියාවට ආවොතින් ඇවිල්ලා කවදක හරි සෝල් නම්සාන් ගම්මානයට ඇවිත් අතීතයේ විඳින ගමන් මේ අනාගතයේ නිදන් කරපු රහසත් බලලා යන්න අමතක කරන්න නම් එපා. ටයිමින් කැප්සූල් එකේ ලොකු කුතුහලයක් ඇති වුණාට පස්සේ මම ආවේ මේ ගම්මානයේ තියෙන තවත් සජීවී කොටසකට. ඒ තමයි කොරියානු සාම්ප්‍රදායික ක්‍රීඩා අත්විඳින්න පුළුවන් මේ විවෘත අංගණය වෙතට. ටයිමින් කැප්සූල් එක බලලා ඉවර වෙලා එනකොට මට හමු වුණ මේ ක්‍රීඩා නම් මාර ආකර්ශනීයයි. අපේ ලංකාවේ අයත් දන්න කියන ක්‍රීඩාවක් තමයි මේ ක්‍රීඩාව. තාක්ෂණය දියුණු ලෝකික වුණත් කොරියානු ජාතිකයන් තමන්ගේ මේ සරල ක්‍රීඩා අදටත් මේ විදියටම රැකගෙන ඉන්න එක ඇත්තටම අගය කරන්න ඕන. ඔබ දන්නවද මේ ක්‍රීඩාව මොකක්ද කියලා? මාර ආකර්ශනීයයි. දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. දැන් මම ඔබට පෙන්වන්නේ කොරියාවේ අභිමානය රැඳුණු තවත් අපූරු සාම්ප්‍රදායික ක්‍රීඩාවක්. මෙයට කියන්නේ ටුහෝ කියලා. බැලූ බැල්මට හරිම සරලයි කියලා හිතෙන්න පුළුවන්. කරන්න තියෙන්නේ තමන් අතේ තියෙන මේ දිග කූරු මදක් ඈතින් තියෙන මේ පටු බඳුන ඇතුළට හරියටම විසික් කරන්න ඕන. ක්‍රීඩා බලලා සතුටු වෙලා අපිත් සෙල්ලම් කරලා ආවේ නිවාස බලන්න. මෙහි ඇති නිවාසවල ඉතිහාසය ඊට වඩා බොහෝ ඈතට දිව යනවා. මෙහි ඇති සමහර නිවාස ජෝසෝන් රජ සමයේදී විසූ උසස් නිලධාරීන් සහ සාමාන්‍ය ජනතාවගේ නිවාසවල අනුරූ ලෙස නැවත නිර්මාණය කරලා තියෙනවා.
ඔබ මෙහි පැමිණීමට බලාපොරොත්තු වෙනවා නම් ඇත්තටම දැනගත යුතු කාරණා කිහිපයක් තියෙනවා. නොමිලේ ඇතුල් වෙන්න පුළුවන්. ගොඩක් ලොකු අත්දැකීම් ගන්න පුළුවන්. සාම්ප්‍රදායික ක්‍රීඩා කරන්න පුළුවන්. කාල සීමාවන් කියලා විශේෂයක් නැහැ. කොරියාවේ ඍතු 4දීම මේ ගම්මානය එකිනෙකට වෙනස් මුහුණුවරවල් ගන්නවා. පෙබරවාරි මාසයේ සීතල පරිසරය වගේම වසන්තයේදී මල් පිපුණු දර්ශනත් හරිම ලස්සනට බලන්න පුළුවන්. අතීතයත් වර්තමානයත් එකට යා කරන මේ සොඳුරු මන්සන්දිය ඔබේ හිතටත් ලොකු සහනයක් ගෙනේවි. ජීවිතය කියන්නේ දුවන එක විතරක් නෙමෙයි. පොඩ්ඩක් නතර වෙලා වටපිට බලලා හුස්මක් ගන්න එකට. සෝල් නම්සාන් ගුවක්ඩන් කියන්නේ ඒ නතර වෙන්න හොඳම තැන. ඔබත් කවදක හරි කොරියාවට ආවොත් සෝල් නුවර හදවත බඳු මේ නිහඬ සුන්දරත්වය අත්විඳින්න එන්න. මොකද සමහර මතකයන් ජීවිත කාලයටම ඇති. ඔබත් මෙවැනි නිහඬ පරිසරයකටද කැමති? එහෙම නැත්නම් කාර්යබහුල නගරයකටද? පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝව ලයික් කරන්න. තවත් කෙනෙකුට දකින්න ෂෙයා කරන්න. ඒ වගේම මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් ආදරයෙන් ඉල්ලා සිටිනවා SD World with Life YouTube channel එක subscribe කරන හැටියට. ආයිත් දවසක හමු වෙමු. සතුටින් ඉන්න. Good luck.